දීමනා පත්‍රයක කොන්දේසි ගණනාවක් පවතිනවා. දීමනා පත්‍ර ඉඩම බෙදා වෙන් කළ හැකි අවම බෙදුම් සීමාව දක්වා තිබෙන අවස්ථාවක එම ප්‍රමාණයට වඩා අඩු කොටස් වලට එම ඉඩම බෙදා වෙන් කිරීමට හැකියාවක් නැහැ. එම ප්‍රමාණයට වඩා කුඩා කොටස් වලට බෙදන්නට නම් දීමනා පත්‍රයේ ඊට අදාළව පවතින කොන්දේසිය ලිහිල් කිරීමට සිදු වෙනවා. දීමනා පත්‍රයක කොන්දේසි ලිහිල් කරන්නට ඔබට අවශ්‍ය නම් ඉඩම් අංක 8 අයතුම් පත්‍රය ඔබ විසින් අප වෙත ඉදිරිපත් කළ යුතු වෙනවා. ඉඩම් අංක 8 කියන අයතුම් පත්‍රය පිටු අංක 3කින් සමන්විතයි. එම අයතුම් පත්‍රෙහි මුල් පිටුවෙහි අයතුම් පත්‍රය සම්පූර්ණ කිරීමට අදාළව ආදර්ශ අයතුම් පතක් සහ උපදෙස් මාලාව QR කේත තුළ අන්තර්ගත කරලා තිබෙනවා. ඒ මගින් ඔබගේ අයතුම් පත්‍රය සම්පූර්ණ කිරීමට අදාළව ආදර්ශ අයතුම් පත්‍රය ලබාගෙන ඔබට අයතුම් පත්‍රය සම්පූර්ණ කිරීමේ පහසුව අප විසින් සලසා දී තිබෙනවා. කොන්දේසි ලිහිල් කිරීමට අදාළව අයතුම් පත්‍රය සම්පූර්ණ කර අප වෙත ලබා දීමේදී ඔබ විසින් දීමනා පත්‍රයේ පිටපතක් ඒ වගේම එම දීමනා පත්‍රයට අදාළව සියලු පත්තිරු දින 14ක් ඇතුළත ලබාගත් පත්තිරු අපට ලබා දීම අවශ්‍ය වෙනවා. ඒ වගේම දීමනා පත්‍රකරුගේ ජාතික හැඳුනුම්පතෙහි පිටපතක් අපට ලබා දිය යුතු වෙනවා. මෙම ලේඛනයන් ලබා දීමේදී ඔබ විසින් ඒ සියලු පිටපත් ග්‍රාම නිලධාරී විසින් සත්‍ය පිටපත් බවට තහවුරු කර අප වෙත ලබා දිය යුතු වෙනවා. අයතුම් පත සම්පූර්ණ කර අදාළ ලේඛනයන් සමග අප වෙත ලබා දීමෙන් පසු ප්‍රකාශ ලබා ගැනීම සඳහා කාර්යාලය වෙත ඔබ කැඳවනු ලබන අතර ඒ සඳහා පැමිණීමේදී ජාතික හැඳුනුම්පත හෝ අනන්‍යතාවය තහවුරු කරන ලියවිල්ලක් හා දීමනා පත්‍රයේ තවුරු කරේ මුල් පිටපත ඔබ විසින් රැගෙන ආ යුතු වෙනවා. මෙම අයතුම් පත්‍රෙහි දෙවන පිටුවේ සඳහන් වෙනවා දීමනා පත්‍රය පිළිබඳ තොරතුරු සඳහන් කරන්නට දීමනා පත්‍රකරු පිළිබඳ විස්තර අංක 2 යටතේ දක්වලා තිබෙනවා ඉඩම පිළිබඳ විස්තර සටහන් කරන්නට. එම තොරතුරු සටහන් කරලා දිනය ඔබගේ අත්සන තැබිය යුතු වෙනවා. ඒ වගේම දෙවන පිටුවේහි B කොටසත් සඳහන් වෙනවා. මේ B කොටස ඉඩම පිළිබඳ ග්‍රාම නිලධාරී නිර්දේශය ලබා දිය යුතුයි. මෙය ග්‍රාම නිලධාරීන් මගින් සම්පූර්ණ කර ඔබ විසින් අයතුම් පත්‍රය අප වෙත ලබා දිය යුතු වෙනවා. ඒ වගේම මෙම අයතුම් පත්‍රයේ තුන්වන පිටුවේ කිසිවක් ඔබ විසින් සම්පූර්ණ කළ යුතු වන්නේ නැහැ.